අද ඔයාලට පොඩි කතාවක් කියන්න ආවේ. ඔයාලා දන්නවා මම මේ YouTube channel එක කරන්න නම් සෑහෙන කාලයක් වෙනවා. අවුරුදු මං හිතන්නේ 2ක් 3ක් වගේ කාලයක් වෙනවා. ඉතින් මේ තුන ඇතුළත මගේ YouTube account එකට අදාළව AdSense verification letter එක අද තමයි ආවේ. ඒ කියන්නේ YouTube එකට AdSense account එක link කරලා පළවෙනි $10 complete වෙලා ඊට පස්සේ address verification එක කරන්න letter එක අද තමයි ආවේ. ඒක ගැන තමයි ඔයගොල්ලන්ට මේ විස්තරය කියන්නේ. අපි යන් ඒක ගැන විස්තරය කතා කරමු. මේක ගැන ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා අහලා තිබ්බා. මම පළවෙනිට නම් පැහැදිලි කරන්නම් මේක ගැන ආපහු. ඒ කියන්නේ ඔයා YouTube channel එකක් හැදුවට පස්සේ මුලින් ඉඳලම videos දාගෙන යන්න ඕනේ. monetization process එකට ඔයාට මුලින්ම subscribersලා 1000ක් ඉන්න ඕනේ. ඊට පස්සේ watch hours 4000ක් complete වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට YouTube channel එකට ඔයාගේ AdSense account එක link කරන්න chance එක හම්බ වෙන්නේ. ඒ AdSense account එක link කරන්න හම්බුනාට පස්සේ ඔයාට address verification එකයි ID verification එකයි කරන්න $10ක් කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒ පළවෙනි $10 කම්ප්ලීට් වුණාට පස්සේ තමයි ඔය දිගටම වීඩියෝස් දාලා ඔයාගේ මොනටයිසේෂන් ඔන් වුණාට පස්සේ $10 කම්ප්ලීට් වුණාට පස්සේ තමයි ඔයාට AdSense එකෙන් මෙන්න මේ ලෙටර් එක එවන්නේ. මේ තියෙන්නේ මට ආව ලෙටර් එක. මේකේ ඇඩ්‍රස් එකයි මේ පින් එකයි මම වහලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිය පින් එකක් තමයි ඔයගොල්ලන්ටත් හම්බ වෙන්නේ. හරිද? මේ තියෙන්නේ අද තමයි මට මේ ලෙටර් එක ආවේ. හරියන්නේ. මෙන්න මේ ලෙටර් එක ඔයාට ඔයාගේ Google AdSense account එකට පළවෙනි $10 complete වුණාට පස්සේ YouTube එකේ earnings $10 complete වුණාට පස්සේ තමයි මේක එන්නේ. ඔයාගේ AdSense එකට log වුණාට පස්සේ payments වල තියෙනවා verifications කියලා. verifications වල ගියාම මුලින්ම එනවා identity verification එක. ඒකෙදි ඔයාට driving license එක හරි ඔයාගේ passport එක හරි ඔයාගේ English වලින් තියෙන national identity card එක හරි දීලා ID verification එක මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ $10 complete වුණාට පස්සේ ඒගොල්ලෝ ඔයාට ඔයාගේ තියෙන ඇඩ්‍රස් එකට සෙන්ඩ් කරනවා ලෙටර් එකක් පින් නම්බර් එකක්. ඊට පස්සේ පින් එක එන්ටර් කරලා ඔයාට තියෙන ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න. ඊට පස්සේ තමයි ඔයාගේ රෙවෙනියු එක ඔයාගේ බැංක් account එකට ඇඩ් කරගන්න පුළුවන් විදියට setup එක හදාගන්න පුළුවන්. මේ ලෙටර් එකේම ගහලා තියෙනවා AdSense account එකට log වෙන්න AdSense for YouTube කියන tab එකට යන්න. එතනින් payments වලට යන්න. payments වල තියෙනවා verification check කියලා. එතෙන් ගියාට පස්සේ අපේ $10 complete වුණ කෙනෙක්ට AdSense letter එක request කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් $10 complete වුණ ගමන් මේගොල්ලෝ ඔටෝම AdSense එකට address verification check එක කරන්න මේ letter එක එවනවා. ඒවට පස්සේ අපිට මට නම් මේක ලැබෙන්න දවස් 8ක් වගේ ගියේ. දවස් 8ක් 10ක් ඇතුළත මට ඒ කියන්නේ අදට දවස් 8කට කලින් තමයි මම මේක රික්වෙස්ට් කරේ. 8ක් 10ක් ඇතුළත වගේ තමයි මට ලෙටර් එක හම්බ වුණා. සාමාන්‍යයෙන් YouTube channel එකක් කරන හැමෝගෙම තියෙන හීනයක් තමයි මෙන්න මේ ලෙටර් එක ගන්න එක. හරිද? ඉතින් මේක ගත්තට පස්සේ තමයි ඔයාගේ රෙවෙනියු එක පළවෙනි $100න් පස්සේ බැංක් account එකට ගන්න පුළුවන් විදියට setup එක හදාගන්න පුළුවන්. ගොඩක් අය මගෙන් මේක ගැන අහලා තිබ්බා. දන්නේ නැති කට්ටියට ආපහු කියන්න තියෙන්නේ YouTube channel එකක් හැදුවට පස්සේ පළවෙනියටම කරන්න ඕනේ subscribersලා 1000 complete කරන්න ඕනේ. ඊට පස්සේ watch hours 4000 complete කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා short වලින් channel එක කරනවා නම් ඔයාට 10 මිලියන 10ක මාස 3ක් ඇතුළත views complete කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා දවස් 365ක් ඇතුළත watch hours 4000 complete කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට chance එක එන්නේ ඔයාගේ AdSense එක link කරන්න. ඒ AdSense එක link කරාට පස්සේ ඔයා පළවෙනි $10 එකතු වුණාට පස්සේ තමයි ඔයාට ඔයාගේ AdSense verification letter එක ගෙදරට එන්නේ. ඔයා දාලා තියෙන address එකට. ඊට පස්සේ ඒ pin එක ගහලා තමයි ඔයාට AdSense එක verify කරගන්න වෙන්නේ. ඊටත් පස්සේ තමයි ඔයාට ඔයාගේ bank account details set කරන්න එන්නේ. ඊට පස්සේ තමයි ඔයාට පළවෙනි $100 එකතු වුණාම හැම මාසෙම එකතු වෙන හැම $100කට පස්සෙම ඔයාගේ payments auto Google එක හරහා ඔයාගේ ලංකාවේ තියෙන bank account එකට වැටෙනවා. ඕක තමයි සාමාන්‍ය process එක YouTube එකේ earn කරන සල්ලි bank account එකට ගන්න විදිහ. ඉතින් ඔයාලා දන්නවා මේ channel එකේ දැනට ඉන්නේ මේක ලංකාවට කරන channel එකක්. මගේ වෙන රටවල් වලට කරන channel එක තුනකුත් තියෙනවා. ඉතින් මේ ලංකාවට කරන channel එකක්. මේකේ subscribersලා 2500 ගණක් වගේ තමයි ඉන්නේ. 2.5k වගේ තමයි subscribersලා දැනට ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා short channel එකක් කරත් long video channel එකක් කරත් සාමාන්‍යයෙන් ලංකාවේ audience එකක් නම් බලන්නේ revenue එක ටිකක් අඩුයි. US audience එකට සහ යුරෝප් audience එකත් එක්ක ගත්තාම ලංකාවේ තියෙන audience එකට තියෙන revenue එක සෑහෙන අඩුයි. අනිත් රටවල් එක්ක ගත්තාම අවුරුදු 3කට විතර පස්සේ අද තමයි මේ පළවෙනි $10 complete කරලා Google AdSense letter එක හම්බ වුණේ. මේක ගැන මේ letter එක එනකල්ම මාත් හිටියේ වීඩියෝ එකක් කරන්න කට්ටිය දන්නේ නැති මේ 2500ක් ඉන්නවා. මෙහෙම සෑහෙන earning එකක් හම්බ වෙන. එහෙම නෑ. මම මේක මේ ආතල් එකට වගේ කරන channel එකක්. මගේ US audience එකට කරන වෙන channel එකක් තියෙනවා. ඉතින් මම මේක ලංකාවේ audience එකට මම දන්න දේවල් share කරන්න කරන tech channel එකක්. ඔයගොල්ලෝ දන්නවා vlog travel වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් tech channel එකක් කරද්දි ටික කාලයක් යනවා ඒ channel එක grow up වෙන්න. සහ ටිකක් අමාරුයි ලංකාවේ තියෙන tech channel එක grow කරගන්න. ඉතින් ওই දේවල් මත අපි දාන content ඒව මත depend වෙනවා අපේ audience එක
ඉතින් සෑහෙන කාලයක් ගියා. ඉතින් ඔයාලටත් මොන හරි AdSense එක ලින්ක් කරගන්න එක සම්බන්ධව හරි address verification payment details set කරනවා සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක ගැන සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් අයගේ ප්‍රශ්න විසඳලා දීලා තිනවා. හැබැයි නිකන් කරන්න බෑ. මේක paid service එකක් මම කලිනුත් කියලා තියෙනවා. ඔයාලටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව contact කරන්න. free support එකක් දෙන්න පුළුවන් හැම වෙලාවකම free support එක දෙනවා. සමහර තැන් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී service එක free දෙන්න බෑ. ඒ වගේ තැන්වලදී ඉතින් paid support එකක් තමයි දෙන්න වෙන්නේ. ඔයාලට මේක ගැන මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. ඔයාලා දන්නවා මේ AdSense සම්බන්ධව ප්‍රශ්නයක් ආවම ගොඩක් අය මම මේක සම්බන්ධව විසඳුම් දීලා තිනවා. සොලියුෂන් දීලා තිනවා. සමහර අයට මම ෆ්‍රී කරලා දීලා තිනවා කරන්න පුළුවන් දේවල්. ගොඩක් අය ඇති මේකෙන් මගෙන් මේ දේවල් කරගත්ත කට්ටිය. ඉතින් ලොකු දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා මොනම හරි දෙයක් මේකෙන් දැනගත්තා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ආයෙ දවසක මේ වගේ කතාවකින් සෙට් වෙමු. මතකව subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා තව කෙනෙක්ට දැනගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් අපි ආයෙ දවසක මේ වගේ කතාවකින් සෙට් වෙමු.